හරි 11 ශ්‍රේණිය දත්ත නිරූපණයේ පාඩම ඒක 15 වෙනි පාඩම මේ අපි කරගෙන යමු. මේක අපිට තියෙනවා දත්ත නිරූපණය කරන්න ජාල රේඛය සංඛ්‍යාත බහුආශ්‍රය සමුච්ච සංඛ්‍යාත වක්‍රය. ගොඩක් වෙලාවට අපිට එක පත්‍රයේ B කොටසේ එනවා නිතරම මේකෙන් ප්‍රශ්න එනවා අපිට. ඔයාලා බලන්න සාමාන්‍ය පෙළ මේ පාස් පේපර්ස් අරගෙන බලනකොට ඔයාලට පේන්නේ ගොඩාක් ගණන් තියෙනවා. ඒ කියන්නේ හැම අවුරුද්දෙම තියෙනවා. මේ ජාල රේඛය සංඛ්‍යාත බහුආශ්‍රය සමුච්ච සංඛ්‍යාත වක්‍රයෙන් ගානක් අනිවාර්යයෙන්ම දාලා තියෙනවා. ගොඩක් වෙලාවට බැලුවොත් තියෙනවා. හරිද? ඒක නිසා හොඳ පාඩමක් මේ 10ක් ගන්න පුළුවන් පාඩමක්. ඒකෙන්ද අපි මේ වැඩි කර දාගමු. ඒක අමාරු නෑ ලේසි පාඩමක්. හරි. ඉස්සෙල්ලම අපිට තියෙනවා ජාල රේඛය හා සංඛ්‍යාත බහුආශ්‍රය ඒ ආශ්‍රිතව ගණන් ටිකක් තියෙනවා. අපි කරගෙන යමු. මේ මුලින්ම මේ පොඩි විස්තරයක් දීලා තියෙනවා බලන්න. ජාල රේඛයේ එක් එක් පන්ති ප්‍රාන්තරට අදාළ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය සංඛ්‍යාතයට සමානුපාතික වේ. එහෙම දීලා තියෙනවා. ඊට පස්සේ පන්ති ප්‍රාන්තරවල තරම සමාන අවස්ථාවේදී තීරුවල උස සංඛ්‍යාතයට සමාන වේ. අසමාන පන්ති ප්‍රාන්තර සහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් දී ඇති විට පන්ති ප්‍රාන්තරවල කුඩාතම තරම සැලකිල්ලටගෙන ඒ තරම මෙන් කී ගුණයක් දැයි සොයා බලා සංඛ්‍යාතයේ එම ගුණාකාරයෙන් බෙදා තීරුව උස ලබාගත යුතු වේ. මේ ටික අපිට බලන්න පුළුවන් ගණන් දැන් අපි පල්ලෙහා ටික හදනවා. මේ හදනකොට බලන්න පුළුවන්. හරිද? ජාල රේඛය හා සංඛ්‍යාත බහුආශ්‍රය මේක පළවෙනි ගාන තියෙනවා. ඉඳුවරගේ දිනපතා වියදම් ඇතුළත් දින 30ක සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත වගුවේ දැක්වේ. හරි. ඔයාලගේ වැඩපොත දෙවෙනි වාරයට දාලා වැඩපොතේ පිටු අංක 46 පිටු අංක 46 තමයි අපි කරන්නේ. හොඳද? පිටු අංක 46. දැන් බලන්න ළමයි මේකේ මුදල දීලා තියෙනවා. ඊට පස්සේ දින ගන්න කියලා දීලා තියෙනවා නේ. 3 4 7 12 3 එක විදිහට තියෙනවා. මේකේ වියදම් ටික තියෙනවා. ඒ කියන්නේ මුදල් ප්‍රමාණය තියෙනවා. 0.10ක් 10ක් 20ක් 30ක් 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 40ක් 40ක් 50ක් 50ක් 60ට ඔය විදිහට දින 30කදී එයා වියදම් කරපු විදිහ තමයි දීලා තියෙන්නේ. පන්ති ප්‍රාන්තර විදිහට. දැන් මේක ජාල රේඛයක අඳින්න කියලා තියෙනවා. අපි අඳිමු. මේ විදිහට අපිට දෙන්න පුළුවන් කට්ටිය අඳිනවා. මේ වගේ ඔයාලට ඇඳ ගන්න වෙනවා. x අක්ෂයක් සහ y අක්ෂයක් තියෙනවා. මේක ප්‍රස්ථාරම නෙවෙයි අර නිකන් වෙනම කතාවක් කරලා තියෙන්නේ. හටි මේ වගේ මේ x අක්ෂයක් සහ y අක්ෂයක් දෙකක් ඇඳ ගන්න. පොත දිනා නම් පොතේම කරන්න පුළුවන්. නැති අය වෙනම ඇඳ ගන්න. මේක බිඳුවෙන් පටන් ගත්තේ බිඳුව 10. මුලින් තියෙන්නේ බිඳුව 10 කියලානේ. ඔව් ඉන්න මෙතන මේ පැත්තේ මෙතන මුලින් පටන් ගන්න x අක්ෂයට තමයි අපි පන්ති ප්‍රාන්තර සෙට් කරගන්නේ. ඔය විදිහට අපිට දාගන්න පුළුවන්. මේක 60ට යනකම් තියෙන්නේ. 70 80ට යනකම් දාගමු. නිසා අනිත් පැත්තට අපිට තියෙනවා දීලා තියෙනවා මෙතන වැඩිම ගිය තියෙන 12 නේ 12. එතකොට අපිට මාක් කරගෙන යන්න පුළුවන්. අපි එකේ ඉඳන් මාක් කරගෙන යමු. 1 2 3 4 5 6 7 මේ විදිහට මාක් කරගන්න පුළුවන්. හරිද? කට්ටිය මට ෆොටෝ එහෙම දාන්න ඕන. හරිද? ගෲප් එකට මේ ඔයාලා හදන ගානේ ෆොටෝ එක අනිවාර්යෙන් දාන්න ඕන. ගෲප් එකට හරි මට ප්‍රයිවට් හරි ෆොටෝ එකක් දාන්න ඕන. හරිද? නැත්තම් බෑ මේ මම දන්නේ නැහැ ඔයාලා වැඩේ හරියට කරනවද කියන එක. හරි. ඉතින් මේ පැත්තේ තියෙන මුදල
අනිත් පැත්තේ තියෙන දින ගණන. අනිත් පැත්තට තියෙන දින ගණන. හරි ඉස්සෙල්ලා අපිට ලකුණු ගන්න තියෙනවා 0.10ට 3ක්. 0.10ට 3ක් ලකුණු කරන්න තියෙනවා. 0.10ට 3ක් ලකුණු කරන්න තියෙනවා. වෙන වෙන විදිහට අපිට ලකුණු කරගන්න පුළුවන්. ඊළඟට තියෙනවා 4ක් නේද? 10 20ට 4ක් තියෙනවා. 10 20ට 4ක් තියෙනවා. මේක අපි අර පොඩි කාලේ තීර ප්‍රස්ථාරයෙන්ද වගේ තමයි. හරිද? පහ වසරේදී අපි තීර ප්‍රස්ථාරයෙන්දනේ ශිෂ්‍යත්වයට අන්න ඒ වගේ වැඩක් තමයි තියෙන්නේ. හරිද? මේකට යන්න ඕනේ මේක. උත්ස 7ක් තියෙනවා. 20 30 7ක් තියෙනවා. ඊළඟට තියෙනවා අපිට කට්ටිය ඇඳගෙන යමු. 12ක් තියෙනවා 30 40. 12. ඊළඟ 40 50ට 3ක් තියෙනවා. 40 50ට 3ක් තියෙනවා. ඊළඟට 50 60ට 1යි. හරි. මොන විදිහට අපිට ඒක අඳින්න පුළුවන්? මේ බලමු දාලා තියෙනවා. ඔව් කවින්ද කියන කතාව හරි. මේකේ තීර ප්‍රස්ථාරයත් එක්ක තියෙන වෙනස යා කියලා තියෙනවා. මේක එකක් එකට එකට මේක මේ ලං වෙලා තියෙනවා කියලා කර. බද්ධ වෙලානේ තියෙන්නේ නේද? දැන් අපි 10 20 20 30 40 ඒ කියන්නේ 30 40 50 60. එහෙම අර එකට ලං වෙලානේ මේක ජාලරය කියන්නේ. හරි. තීර ප්‍රස්ථාරණ ඉතින් අපි ඒ දවස් වලන්දේ දුරස් කළා නේද? මතක තියෙන මල් වර්ග පාට ඔය වාහන සංඛ්‍යාව ඔන්නෝම තිබුණානේ ඉස්සර මතක ඇති ඔයාලට. මේ ඒ තීර ප්‍රස්ථාර එහෙම ඒ බහු තීර ප්‍රස්ථාර රූප ප්‍රස්ථාර ඔහොම තියෙනවානේ. ඒ වගේම එකක් තමයි මේක ඉතින්. යාල රේඛ කියන්නේ ඇඩිජර් යන එක. හරි. හරි. කට්ටියම මේක ඇඳලා මට දාන්න ඕනේ මේක කියනවා මේකේ සංඛ්‍යාත බහුවාශ්‍රය කියන්නේ මොකක්ද කියලා. ඒකත් අපි අඳිමු. ඊළඟට දෙවෙනියට කියලා තියෙනවා මේ ජාල රේඛය මත සංඛ්‍යාත බහුවාශ්‍රයත් අඳින්න කියලා තියෙනවා. හරි. ඒ සංඛ්‍යාත බහුවාශ්‍රය මත ජාල රේඛය අඳිනවා කියලා කියන්නේ ඔයාලට පුළුවන් මේ හැම දැන් දැන් මෙතන දීලා තියෙනනේ දැන් හැම කොටසකම දැන් ඒක ඔයාලා දකින්න ඇති මේ තීරු ටික තියෙනවා මේක නම් මේ තරම සමාන එකක් ඔක්කොම එකම විදියට යන්නේ හරිද සමහර ලාවට මේ තීරු අසමානව තියෙනවා හරි අසමාන තියෙන අවස්ථා තියෙනවා දැන් 10 20 වගේ පටන් ඊට 10 20 ඇවිල්ලා එකපාරට 20 50 එහෙම වෙන්නත් පුළුවන් ඉතින් හරි මේ වගේ දැන් ඉස්සරහට අදින්න තියෙනවා අපි අඳිමු. ඒතර අපි පොඩ්ඩක් බෙදලා එහෙම වැඩ ටිකක් තියෙනවා කරා. දැන් මේකේ මේ සංඛ්‍යාත බහුආශ්‍රය සිද්ධ වෙන්නේ මෙන්න මේ තීරුවක හරියට මැද අපි ලබා ගන්නවා. දැන් අපි හිතුව මේකට අනුව බැලුවොත් දැන් 0.10යි කියලා කියන්නේ හරියටම මෙන්න මේ පහ එන තැන තියෙනවනේ. අදිද්ද වලට තේරෙනවා. පහ එන තැන තියෙන්නේ. අන්න එතන. ඊට පස්සේ 10 20 ගත්තොත් 15.
ඊළඟට 20 30 ගත්තොත් 25. ඊට 30 40 ගත්තොත් 35. 40 50 ගත්තොත් 35. 50 60 ගත්තොත් 55. 60 70වත් මෙතන ගන්න වෙනවා. 60 70න් අපි ගන්න වෙන්නේ හරියට මැද. මැද ගන්න වෙනවා 65. ඒ වගේ මේ පැත්තටත් මේ දීලා තියෙන ළමයි මේ. දැන් මෙතන ඍණ 10 තියෙන්නේ. හරි. මෙතන ඍණ 10. ඒතර යාගේ මැද වෙන්නේ මෙතන ඍණ 5යි. ඍණ 5 ගන්නවා. හරි. එහෙම අරගෙන මොකද අපි කරන්නේ? යට මැද අරගෙන ටික යා කරන්න වෙනවා. ටික යා කළ බලමු. යා කළ. තාම පහසුයි මේක කාටත් කරන්න පුළුවන්. මේක මේ පහසුවෙන් අපිට ලකුණු ගන්න පුළුවන් කොටසක්. හැම කෙනෙක්ටම ලකුණු ගන්න පුළුවන් කොටසක්. කවුරුත්ම හරියට කරන්න. ඔන්න ඔය විදිහට අපිට ආම්, ලකුණු කරන්න පුළුවන් නේ. හරි. කවුරුත් වැඩි ඔන්න ඔය ටික ඇඳලා මට දාන්න බලන්න සංඛ්‍යාත බහුආශ්‍රයයි. ඔන්න මගේ ඔය විදිහට මම ඇඳා. හරි. මේ ඔයාලට විතර ලස්සට අදින්න පුළුවන්. හරිද? ඇඳලා කවුරුත් මේ රූලක් එහෙම පාවිච්චි කරලා හරිද? පෑන් වලින්ම කරන්නේ නැහැ පැන්සලෙන් කරන්නේ. එතකොට ගානට ඇඳ ගන්න පුළුවන්. පස්සේ පෑනින් මේ කරට කමන්නේ. හැබැයි මුලින් පැන්සලෙන් අදින්න මේ නැත්ත වර්ධිනවනේ. වැදුනේ නැතුව ලස්සට අදින්න. හරි. කට්ටියගෙන් මට උත්තර ඕන. දැන් ඉන්න අය නිකන් ඉන්න බෑ. කවුරුත් මට ෆෝන් එක දාගෙන යන්න. ඔයාලට මේ WhatsApp එකට දාන්න මේ මොනවද Zoom එකට දාන්න බෑනේ ඔයාලට. ඔයාලා මට WhatsApp group එකට දාගෙන යන්න. ඔයාලා ඉඳපු group එකට දැම්මත් කමන්නේ නැත්නම් private දැම්මත් කමන්නේ. ළමයි කට්ටිය බඳින්න දාන්න මට. ඔව් ටිමාෂා උත්තරේ දාලා තියෙන හොඳයි. ඔන්න ශාලිනී දානවා. අනේ හොඳයි කට්ටිය ටටකල් දාන්න. ඒතර මටත් ලේසි බලන්න මම දන්නවා ඔයාලා වැඩත් එක්ක ඉන්නවා කියලා. ලස්සන කරලා තියෙනවා අපේ කවුද ශාලිනී ලස්සනට කරලා තියෙනවා. ඒක ඉතින් මං විදියටම කරලා තියෙනවා. මේ වගේ පාටම දාලා වගේ තියෙනවා. මේ ශාලිනී හොඳම කරලා තියෙනවා. හරි අනික කට්ටියක් දාන්න බලන්න. මම දෙන්නෙක් හරියා. අනික කට්ටියක් දාන්න. ඒක කරපු අයට පුළුවන් ඊළඟට තියෙනවා තව ගානක්. නිම්හානි දින කිහිපයකදී පාඩම් වැඩ කරන ලද කාලය ඇසුරින් සකරන ලද සංඛ්‍යාත ව්‍යාපෘතියක් පාත දැක්වේ. ඒක කරන්න පුළුවන්. හොඳද? මේක බලන්න 20 32 32 44 12න් 12ට යන එකක් තියෙනවා. හරි. කවිඳු කරලා තියෙනවා. කවිඳු මේ මූලක් පාවිච්චි කරලා නැහැ. අද ඒක පැන්සලකින් කරලා තියෙන එක හරියන්නේ නැහැ එහෙම. හරි. ඔන්න රෙබෙකත් කරලා දාලා තියෙනවා. රෙබෙකා මේ වැඩ පොතේ කරන්න පුළුවන්. වැඩ පොත මම හිතන්නේ තියෙනවා. අර ඒකම කරන්න තිබ්බා. ඊට පස්සේ කවුද පැන්සලින් කරන්නේ? නැත්තම් වැඩේ අවුල් යනවා. ඒගොල්ලෝ 4 දෙනයි. හරි. තව ඉන්න කට්ටිය දාන්න. කවුරුත් දාන්න ඕන.
මේ දින වල පාසල් පෙළපොත මේ පාසල් පෙළපොතේ බලන්න ගත නිරූපණය හා අර්ථකථනය කියන පාඩම පිටු අංකය 100. හොඳද? පාසල් පෙළපොත ළඟින් තියාගන්න. එමාංශ දාලා තියෙනවා. මෙතුර. හොඳයි. එයානම් මේ chat එකකට දාලා තියෙනවා. හොඳයි. හරි. පාසල් පෙළපොතේත් තියෙනවා මෙන්න මේ විදිහට දීලා තියෙනවා. හරි. එකම විතර අමාරු නෑ කාටත් අඳින්න පුළුවන්. මේ පන්තියක සීමාව මේක පාසල් පෙළපොතේ පෙන්නලා තියෙනවා පන්ති ඒ කියන්නේ පන්ති ප්‍රාන්තරයක සීමා මායිම් ගැන සඳහන් කරලා තියෙනවා. ඒක පොඩ වැදගත් එකයි මම හිතට ගත්තේ මේ. ඔයාලා පිටු අංකය බලන්න මේ තියෙනවා පිටු අංක 100 නේද? පිටු අංක 100 වෙන්නේ. මේකේ තියෙනවා මේ පරාසය කියන්නේ මොකද්ද? ඒ ටික තියෙනවා. දැන් ඔයාලා බලන්න එතන තියෙනවා සෙසුන් 30ක. හරි. සෙසුන් 30ක මේ උසාරගෙන තියෙනවා. ඒ ටික දීලා තියෙනවා. එතකොට මේක මේ වැඩි මගෙන් අඩු මගේ අඩු කරලා තියෙනවා. ඉතින් අර වැඩි මගෙන් දත් වල තියෙන මේ අපි ඔක්කොම සමස්තය ලෙස දත්යන් කියලානේ කියන්නේ. ඒතර දත්යන් වල වැඩි මගේ වෙලා තියෙන 158 ඊට පස්සේ 130. 158 130 තියෙන්නේ. ඒ අඩු කරාම 28ක් ඇවිල්ලා තියෙනවනේ. එනේ 28 කියලා කියන්නේ අපි පරාසයට අමතක කරන්න එපා. පරාසයක් කියලා කියන්නේ දත සමූහයේ තියෙන වැඩි මගෙන් අඩු මගේ අඩු කරන්න ඕන. හරි. මෙන්න මේක වැදගත් පන්ති ප්‍රාන්තර වලට බෙදා දැක්වෙන සංඛ්‍යාත ව්‍යාප්ති සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්ති ලෙස හැඳින්වේ. දැන් සාමූහිතයි කියලා කියන්නේ හරියටම මේ පන්ති ප්‍රාන්තර වලට බෙදලා තියෙනවා නම් අපි කියන ඒවා සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා. ඊළඟට වැදගත් දෙයක් තියෙන්නේ වෙන මේ පරාසය. දැන් අපි පරාසය මෙතන ආවේ 28යි කියලානේ. ඉතින් 28 දැන් මෙතන කියලා දෙනවා පන්ති ප්‍රාන්තර 6ක් හැටේ ගුණ. ඔයාලට ඕන නම් මේක පන්ති ප්‍රාන්තර 6කට හදන්න. ඔයාලා කරන්නේ 28 6ෙන් බෙදනවා. එතකොට ඔයාලට ආසන වශයෙන් 4.66ක් ලැබෙනවා. ඉතින් 4.66ක් කියන්නේ 5ක්නේ. එත කියන්නේ අපි දැන් වටේලා ගත්තොත් 5ක් තමයි එන්නේ. එතකොට බලන්න මෙන්න මේ පන්ති ප්‍රාන්තර වගුව හදලා තියෙනවා. අඩුම එක්කෙනා ඉන්නේ අපිට 130. මේ පාසල් පෙළපොතේ බලන්න 130 අඩුම වැඩිම තේ 158. එතකොට අරන් තියෙන්නේ 130 ඉඳන් 5න් 5ට අරන් තියෙන්නේ. හොඳට බලන්න. 130 135 35 40 40 45 145 150 ඒ විදිහ තමයි අරගෙන තියෙන්නේ. හරිද? ඒකේ බලන්නේ 130 35 අතර තුනෙක් ඉන්නවා. ඊට පස්සේ විතර හතක් ඉන්නවා. ඒ විදිහට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට ඒකෙම තව එකක් හදලා තියෙන බලන්න 100 දෙවන සමූහිත ඒ කියන්නේ පළවෙනි එකෙන් ආපු විදිහට තියෙනවා දෙවෙනි එකෙන් ආපු විදිහට තියෙනවා. දැන් පළවෙනි එකේ යන තියෙනවා 100 දැන් 6ක් වෙන විදිහට නේ හදන්නේ. 130 34 ආයි 35 39. 40 44 45 49 ඒ විදිහට අරගෙන තියෙනවා. දැන් මුලින් තියෙන එකේ නම් ගැටලුවක් නැහැ අපිට අර ජාල රේඛයක් අඳිද්දි කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ මොකද 130 135 ගානට යනවනේ අවුලක් නැහැ දෙවෙනියට හදපු එකේදී බලන්න මේ 134 135 ඒ අතර මේ අඩුවක් තියෙනවා අපිට නේ 134 ඉඳන් 35ට ඒ සම්බන්ධ කෙනෙක් කියන්නේ එතන අඩුවක් අපිට පේනවර එකටම ඇලිලා වගේ යන්න බැරි අවුලක් තියෙනවා නේ මොකද 35න්ම පටන් ගන්නෑ 35 ඒ කියන්නේ මේ 135 ඊට පස්සේ 140 140 අර එතනින්ම පටන් ගන්න එකක් නෑ එතන. ඒ වෙලාවට අපි චුටි වැඩක් කළා. ওই සීමා මායින් කතා වෙන්නේ යන්නේ එතන තමයි. හරිද? මේ කියන්නේ එකම දේ ආකාර දෙකකින් තමයි මේ තියෙන්නේ. පාසල් පෙළ පොතේ වලට දීලා තියෙන්නේ. මේ වගේ වෙලාවල් ආවොත් අපිට වගුව හදා ගන්න වෙනව නැවත. හරිද? ඉතින් නැවත හදපු වගුව තියෙනවා. මේ බලන්න දැන් අපේ දෙවන අවස්ථාවේ තිබුණ වගුව නැවත හදලා තියෙනවා. ඉතින් අපි මේකට කියනවා මායිමක් එක්ක තමයි මේ දාලා තියෙන්නේ. හරි?
දැන් මේකේ බලන්න දෙවන ව්‍යාප්තියේ 130 130 මේක වැදගත් කොටසක් වලට විභාගය આવොත් ඔයාලට මේ විදිහට හදා ගන්න වෙනවා මේ වගුව. හරිද? ඒකේ මම මෙතෙන්ට ආවේ මේක හොඳට මතක තියාගන්න ඕන වැඩක්. හරිද? 130 134 මේකේ ඉහළ සීමාව වෙන්නේ 134. ඔන්න සීමා මායිම් සමහරලාට අහනවා ඔයාලගේ. හරිද? ඉහළ සීමාව 134. ඒතර පහළ සීමාව විදිහට අපි ගන්නවා ඉහළ සීමාව වෙන 134 තියෙනවා. ඊට පස්සේ බලන්න මෙයා පහළ එක්කෙනාව 130යි මෙයා 134යි තියෙනවා. දැන් හරි මැද ගන්න ඕන අපි. ඒතර 100 දැන් කවුද 135 139 ගන්නවා නම් අපි යාගේ හරි මේ දැන් 134යි 135යි අතර එක ගන්න වෙනවනේ. එතකොට අපි කරන්නේ 0.5ක් අඩු වෙනවා එතනින්. එතකොට බලන්න 135න් ඇවිල්ලා තියෙන 134.5. ඊට පස්සේ 139න් ඇවිල්ලා තියෙන 139.5. අතරින් පහළ මායිමෙන් 0.5ක් අඩු වෙනවා. ඉහළ මායිමට 0.5ක් වැඩි වෙලා තියෙනවා. එතකොට ගානට වැඩි අර එකට යනවා වගේ අපිට හදා ගන්න පුළුවන්. එතකොට අඳින්න පුළුවන් ලස්සනට මේ යාල් රේඛය. ඒක හොඳටම උරුවට දා ගන්න වැඩක්. එන විදිය. හැම වෙලෙම පහළ සීමාවෙන් අපි 0.5ක් අඩු කරනවා. ඉහළ සීමාවට 0.5ක් එකතු කරාම හරි. හරිද? දැන් මේවා කරලා තියෙන විදිහ තමයි. දැන් 130 කියන එක ලියලා තියෙන 129.5ක් 134 ලියලා තියෙන 134.5ක්. එතකොට 134.5න් තමයි ඊළඟට ආපු පටන් ගන්නෙ. 139.5. ඒ විදිහට දිගට ගිහිල්ලා තියෙනවා. වලට තේරෙන්න ඕන වැඩේ. අපි වගේ ඒවත් ටිකකුත් අපේ ඉස්සරහට දෙනවා අඳින්න නේ. ඒතර බලන්න මුල් ව්‍යාප්තියේ සෑම පන්ති ප්‍රාන්තයක පහළ සීමාවෙන් 0.5ක් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඉහළ සීමාවට 0.5ක් එකතු වෙලා තියෙනවා. හරිද? ඒ විදිහට අපිට අර දෙවෙනි දැන් අපි මම ඔයාලට මුලින්ම කිව්වා මෙන්න මේ වගු දෙකක් අපිට ලබා දීලා තියෙනවා. මෙන්න මේ වගු දෙකේ පළවෙනි අවස්ථාවේ කිසි ගැටලුවක් නැහැ අපිට ජාල රේඛය අඳින්න පුළුවන්. සංඛ්‍යාත බහුවාර්ෂය අඳින්න පුළුවන්. හැබැයි දෙවෙනි එකේදී අපිට එහෙම අඳින්න අමාරුයි නේ. ඒලාට තමයි අපි මොකද කරන්නේ? මෙන්න මේ විදිහට වගුවක් හදා ගන්න. හරි. මේ විදිහට අපි වගුවක් හදා ගන්නවා. දැන් මම දැන් කට මොකක් හරි අපහිතයක් දින අහන්න පුළුවන් ඕන කෙනෙක්ට ප්‍රශ්න අහන්න පුළුවන්. හරිද? දැන් අදින වෙලාවට නැත්තම් ඔයාලට එකපාරට ගැටලුවක් එන්න පුළුවන් මේක. හරි. ඊළ සීමා මේ මොනවද? ඒතර තේරුම් ගන්න අපි මෙන්න මෙතන. හරිද? මේ වගේ වගුවක දැන් මෙතෙන්දී දැන් 134 135 මෙන්න මේ වගේ යන වගු තියෙනවනේ. මෙන්න මේ වගේ වගුවක අපි කියනවා මෙයාට කියනවා පහළ සීමාව මෙයාට ඉහළ සීමාව. හැබැයි මේ වගුවක් අපි හදාගත්තට පස්සේ ඒක මායිමක් බවට පත් වෙනවා. මෙන්න බලන්න මායිම් සහිත වගුව. මායිම් සහිත පන්ති ප්‍රාන්තර කියලා තියෙනවා. ඒක මායිම් වෙලා තියෙන්නේ මේ පහළ මායිම් 129.5 ඉහළ මායිම් වෙන්නේ 134.5. මේකත් අපේ විභාගෙට සමහරලාට කෙටි ප්‍රශ්න වලට අහනවා. හරිද? ඉහළ සීමාව මොකද්ද? පහළ සීමාව මොකද්ද? ඉහළ මායිම් මොකද්ද? පහළ මායිම් මොකද්ද? එහෙම කියලා පන්ති ප්‍රාන්තර ඇදලා අහන්න පුළුවන්. හරිද? ඊට පස්සේ එන්න මේ වගුව බලන්න ඇඳපු විදිය වැටියි. මායිම් සහිත පන්ති ප්‍රාන්තරය ඇඳපු විදිය බලමු අපි. එතෙන්දිත් වැදගත් දෙයක් තියෙනවා වලට පන්ති ප්‍රාන්තර සහිත වෙන මේ යාල රේඛයක් අඳින වෙලාවට වැදගත් දෙයක් කියලා තියෙන්නේ මෙන්න මේක තමයි. දැන් 129.5 134.5. දැන් අපි මේකේ පටන් ගත්තේ 134.5 ඉඳලා උනාට තව පහක් අඩු කරලා අරන් තියෙන 129.5. එම ගන්න හේතුව තමයි අපිට සංඛ්‍යාත බහුආශ්‍රය අඳින්න අපි දැන් මැද කොටසක් ඕන වෙනවනේ. ඒක නිසා තමයි 129.5 අරන් තියෙන්නේ. ඒක හැම වෙලෙම ඔයාලා ගනිද්දි ඉදිරියට වැඩිපුර එකකුයි දැන් පහෙන් පහට යනවා ඉදිරියට පහකුයි මේ මුලින් පහකුයි තියා ගන්න ඕන. ඊට පස්සේ 129.5 කියනකොට තමයි දැන් අපිට ලොකු ගැටලුවක් එනවනේ මේ කොහොමද මේක දැන් 129.5 ගලපගන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් එනවනේ. අන්න ඒ වෙලාවට තමයි අපි මෙන්න මේ කෙටි කරන ක්‍රමය භාවිතා කරන්නේ. හරිද? ඒක ඔයාලට තියෙන්නේ බිඳුවෙන් පටන් අරගෙන දැන් කොටු දෙකක් අතරදී මේ ඉහළට ගිහිල්ලා ආයි මෙන්න විදිහට ওই විදිහට අපිට මේක කෙටි කරන්න පුළුවන්. හරිද?
ඒ කියන්නේ අපේ ජාලකයේ කෙටි කිරීමක් කළා තියෙන මේ උස කියන එක පටන් ගන්න තියෙන 134 35න් පටන් ගන්න තිබුණේ. එතකොට 129.5 කියන පහක් අඩුවෙන් අරගත්ත 34.5 ඉඳලා ඊළඟ ටික අපි කෙටි කරලා තියෙනවා. ඒක හොඳට මේ ඔලුවට දාගන්න ඕනේ. මේ වගේ එකක් ආවොත් අනේ කෙටි කරලා ගන්න. හොඳද? මේ තියෙන්නේ 129.5 පටන්ගෙන බිඳුවේ සිට 129. 25 දක්වා පන්ති ප්‍රාන්තර ජාල රේඛයේ පෙනෙන අනවශ්‍ය වේ. X අක්ෂයේ මුලින් මේ ලකුණ යොදා ඇත්තේ එම කොටස ඇඳීමේ උසලක ඇති බව දැක්වීමටයි. හරිද? එම ලස්සනට මේක පොතේ දීලා තියෙනවා. හරිද? ළමයට ඔය ඉතින් අමතක වෙනවා අඳින්නේ හරි. 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 ඔන්න ඔය ටික තමයි වැදගත්ම දේවල් තියෙන්නේ අපිට මේ ලකුණු කරද්දී. දැන් අපි ඇඳගෙන යමු. හරි. ඊට පස්සේ තව කොටස් ටිකක් තියෙනවා අපි අඳිද්දී එක හදාගන්න පුළුවන්. තීරුවල ගාන මෙන්න මේකේ ලොකුට පරතරය આવොත්. අයිත් වැඩි තමයි ජාල රේඛයක. දැන් සමහර ලාවට 50 70 අපිට බලන්න මේ 4යි කට ලකුණා දීලා. ඒතර මෙන්න මේ බැලුවොත් මේ 4 කියන එක මේ උස දීලා තියෙනවා. ඒතර මේකකට දෙක ගාන තමයි ගිහිලා තියෙන්නේ. දැන් උස 4ක් ඇවිල්ලා තියෙනවනේ. ඒතර එක කොටසකට දෙක ගානේ ගිහිලා තියෙනවා. ඊට පස්සේ මේ 70 100කට මේ කිව්වට පස්සේ කොටස් තුනක් නේ. 70 100 කියන එකේ ලකුණු වෙලා තියෙනවා 2යි කියලා. සෝරි මෙතන තියෙනවා මේ දැන් 4 කියලා කිව්වට පස්සේ මෙතනත් 4ක් එනවා මෙතනත් 4ක් එනවනේ. ඒතර සම්පූර්ණ ගාන 8ක් වෙනවා. මෙතන බලන්න 2යි 2යි 2යි. ඒතර 6ක් එනවනේ. ඔක්කොම ගාන වෙනවා 6ක් එල්ල තියෙනවා නේ. ඒතර අපිට 6ක් අඳින්න වුණාම අපි ඒක 3ට බෙදලා තමයි ගන්න. මොකද මෙතන අපි කුඩාම මේ තරම තමයි ගන්න. කුඩාම තරම කියලා කියන්නේ දැන් 0.10 10 20 ඒ විදිහට ගිහිල්ලා එකපාරටම 50 70 කියලා යනවා කියන පැටියෝ දැන් 10 වගේ දෙගුණයක්. ඒතර 20ක් කියලා කියන්නේ 10 වගේ දෙගුණයක් වෙනවා. ඒතර 70 100 කියන්නේ 30ක් නේ. ඒතර 30 කියලා කියන්නේ 10 වගේ තුන් ගුණයක්. ඒතර අපි ඒක බෙදලා තමයි ගන්න ඕන. මේ පන්තියක තරම දැන් ඔය නිරූපණය මේ දැන් උස නිරූපණය කරාදී. හොඳ තීරුවේ උස නිරූපණය කරාදී. හරි ඊට පස්සේ පොතේ අපිට ඒ වගේම අභ්‍යාස ටිකක් දීලා තියෙනවා කරන්න. මේවත් අනිවාර්යෙන් අඳින්න කට්ටියම පොතේ අභ්‍යාසත්. හරි අපි යනවා අපේ වැඩ පොතේ අභ්‍යාසෙට. කටි try කරමු මෙන්න අපේ ගාන නිම්හානි දින කිහිපයකදී පාඩම් වැඩ කරන ලද කාලය ඇසුරෙන් සකසන ලද සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත දැක්කේ. මම කාලය මිනිත්තු වලින් දීලා තියෙනවා. 20 32 දැන් මෙතන බලන්න පොඩ්ඩක් 20න් පටන් ගන්න තියෙනවා. ඊට පස්සේ 32 44 44 56 56 68 ඊට පස්සේ තියෙනවා 68 80 ඒ විදිහ තමයි ගිහිල්ලා තියෙන්නේ. අපි බලමු මේක අඳින්න. කට්ටිය try කරමු. ජාල රේඛයක් තියෙනවා අඳින්න. මේකදී අපිට මුල් ටික දැන් 20 න්නේ පටන් ගන්න තියෙන්නේ. අපිට මේක 12ක් අඩු කරොත් මේ 20න් 12ක් අඩු කරොත් වෙන්නේ අපිට 8ක් නේ එන්නේ. එතකොට දැන් 8 නිරූපණය කරන්න ගියොත් ඔතෙන් දේවල්ට ගැටලුවක් එනවනේ. අපි දැන් කොහොමද මේ 12ක් අඩුවෙනුත් බලන්න ඕනේ. දැන් 20 ඉඳන් 12ක් අඩුවෙන් ගන්නකොට සංඛ්‍යාත බහුවාශ්‍රය තියෙන නිසා ඊට පස්සේ අපිට ආපු 80 ඉඳන් 12ක් ඉස්සරහට බලන්නත් ඕන. හරිද? මේ වගේ වෙලාවට 92 ගන්න වෙනවා මේ පැත්තට. මේ පැත්තෙන් 20න් 12ක් ගියාට පස්සේ 8ක් එනවා නේ. 8 නිරූපණයක් වෙන්නත් ඕන. හරිද? මෙතෙන්ද වලට මෙහෙම කරන්න පුළුවන්. අපිට මේක 12න් පටන් ගන්න පුළුවන්. හරි? මේක 12න් පටන් ගන්න එක තමයි හරි. 12න් පටන් ගන්න 12 ඊට පස්සේ
32 සෝරි ඊළඟට 20 12 නෙමෙයි 8නේ. සෝරි 12ක් තමයි අඩු කරනවා. මෙතන 8 ඊට පස්සේ 20 ඊට පස්සේ ගන්න 32 ඊට පස්සේ අපිට එනවා 44 ඊළඟට 56 68 ඊට පස්සේ 80 ඊට පස්සේ 92 ඔය විදිහට ගන්න. නැත්තම් ඔයාලට අඳින්න ගියාම අමාරු වෙනවා. ඒතර මෙන්න මේ පරතරය මෙතන තියෙන්නේ බිඳුවේ ඉඳන් මෙතන බිඳුව කියලා ගත්තොත් මෙන්න මේ පරතරය මේක කෙටි කරන්න නෙවෙයි තියෙන පොඩි පරතරයක් තියෙන්නේ මෙතන මේ 8 කියන එක අපිට ඔය විදිහ තමයි ගන්න වෙන්නේ. මේක කෙටි කරන්න නෙවෙයි මෙන්න මේ අතර පරතරය තියෙන්නේ අපිට 8ක් කියලා අපි දාගමු කමක් නැහැ. එතකොට ගානට අතගෙන යන්න පුළුවන්. හරි. 8න් පටන් ගත්තම හරි. හරිනම් මෙතන 12ක් වෙන්න ඕන. ඒ වුණාට මෙතන මේ ගානට අපිට ගන්න වෙන්නේ 8ක් කියලා තමයි. හොඳද? එහෙම කළා අපි අඳුම් බලන 8 12න් ගිහලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ජාල රේඛය අඳින්නත් පුළුවන් සංඛ්‍යාත බහුවාශය අඳින්නත් පුළුවන්. මෙතන වැඩිව තියෙනවා අපිට වැඩිම ගාන තියෙන 14ක්. 14ක් අපි බලමු පුළුවන් මේ ලකුණු කරගන්න 14ක්. 1යි 2යි 3යි 13යි මේක එකක් මතිනේ. ඒක පොඩ්ඩක් දික් කරලා සුට්ටක් දික් කරලා ගමු. මදියලා 14ක් ගමු. හරි. මේක පොඩි ප්‍රමාණයක් එකක කොටුවක අඩුවක් තියෙනවා. ඔයාලා අඳින්න කට්ටිය මේ පොතේ අඳින හැටි පොතේ අඳින්න. මේක අඳින්න පුළුවන් චුට්ටක් දික් කරලා ගන්න මේ වැඩ පොතේ අඳිනවා නම් මේ 13යි තියෙන්නේ නේ. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 කවුරුත් ඇඳලා දාන්න බලන්න. මේ පැත්තට අපිට දින ගණන මේ පැත්තට අපිට තියෙනවා කාලය නේ. කාලය මිනිත්තු. කාලය මිනිත්තු. මොනවාට ටිමාෂා ඇඳලා එව්වා. ටිමාෂා මේකේ බිඳුව 20 කියලා තියෙන 20න් පටන් ගන්න නිසා මේකේ මේ දැන් අපිට පේනවා මේක 12න් 12ට යන එකක්. එතකොට මේක 8න් තමයි 8 20 කියලා දාගන්න ඕනේ. ඒ කියන්නේ 20න් මුලින් 12ක් අඩු කරගෙන 8න් තමයි පටන් ගන්න ඕනේ වැඩි. බිඳුවෙන් පටන් ගන්න බෑ. මේ සංඛ්‍යාත බහුවාස්ත්‍රය අඳිද්දී අනිවාර්යෙන් 8යි 20යි අතරින් තමයි යන්නේ. හරි. අනිත් අය දාන්න බලන්න. නවීන් අපි ඇඳලා දාමු.
මුලින්ම අපිට තියෙනවා 5ක්. 20 32කට තමයි 5ක් තියෙන්නේ. ඊළඟට තියෙනවා 7ක්. 32 44ට 7ක්. ඊට පස්සේ 47 56ට 14ක් තියෙනවා. 14ද චුට්ටක් උට ගන්න. මේක මේ. මේක කොටුවක් අඩුවෙන් ඇවිල්ලා තියෙනවා. මෙතෙට විතරයි. ඔව් ශාලිනී දාලා තියෙන හොඳයි. ඔව් මේක මට දාන්න දැන් ඩිමාෂා ශාලිනී කිහිප දෙනෙක් විතරයි දාන්නේ. අනිත් අය වැඩක් නැහැ මට පේන විදිහට. තමයි වෙන වැඩ නම් කරන්න එපා. බොරුවට මේ උදේ නැගිටලා බොරු වැඩ නම් කරන්න එපා කවුරුවක්. හරිද? දැන් මට මේ අතේ මාට්ටු කට්ටියක් හොඳද? එහෙම වැඩේ කරන්න නැත්නම් ඇත්තටම ජොයින් වෙන්න එපා. හරිද? එහෙම බොරු වැඩ කරන්න එපා. මේ Tamanට වැඩකුත් නැහැ. අන්තිමට ඔන්ලයින් ක්ලාස් එක නිසා මේ තියෙන ටික නැති වෙන්න පුළුවන්. ඒක නිසා Taman හරියට වැඩ කරන්න. මම මේ ඔයාලගේ මේ ඔන්ලයින් විභාගේ ටාගට් කරලා මේක කරන්නේ මේ ඒ වගේම දෙවෙනි වාර විභාග. එතකොට මේ මගේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ මම බලාපොරොත්තු වෙන දේ. හරි. එතකොට එහෙම අනවශ්‍ය දේවල් නම් කරන්න එපා. මේ වැඩේ එක්ක ඉන්න පුළුවන් නම් විතරක් ජොයින් වෙන්න. හරි. මට ඊයේ කෝල් කිහිපයක් ආවා. හරි. ඔය විදිහට අපි ලකුණු කරන්න පුළුවන්. මෙන්න මෙතන තමයි ඩිමාෂා වැරද්ද වෙලා තිබ්බේ. අපි පරතර ටික හරියට වෙන ලකුණු කරනවා. මේකේ මැද තමයි ගන්න. හරි. ඔය විදිහට අපිට මේ සංකේත භාව ශ්‍රේණිය පුළුවන්. මේ මෙන්න මෙතන මේ තියෙන්නේ අපි දන්නවා මොකද සංඛ්‍යාත බහුවාර්ෂය. සංඛ්‍යාත බහුවාර්ෂය. සංඛ්‍යාත බහුවාර්ෂය. මේ මොනවාද? මේ තියෙන රතු පාටින් තියෙන අපි ජාල රේඛය. ජාල රේඛය. හරි. ජාල රේඛය සංඛ්‍යාත බහුවාර්ෂය. අනිවාර්යයෙන් හැම කෙනෙක්ටම අඳින්න පුළුවන් වෙන්න ඕන. හොඳයි. ඊළඟට තව එකක් තියෙනවා අපිට අඳින්න. කට්ටිය ඇඳලා දාන්න. ඔයාලගේ ඒව තියෙන අය දන්නේ. ඊළඟට මම යනවා. මොන කවිදුත් දාලා තියෙන හොඳයි.
කවිද හොඳට ඇඳලා තියෙනවා හොඳයි. ඊළඟට රසායනාගාර පරීක්ෂණයකදී රසායනාගාර පරීක්ෂණයකදී සිසුන් 27 දෙනෙකුට ලැබී තිබූ දියර වර්ගයක පරිමාව ඇතුළත් සංඛ්‍යාත ව්‍යාප්තියක් පහත වගුවේ දැක්වේ. මම පැටියෝ දීලා තිනවා 4 8. ඒක නම් ගැටලුවක් නෑ ලස්සනට අඳින්න පුළුවන් එකක් නේද? 4 8 8 16 16 20 20 32 නම තියෙනවා නේද? හරිද? මුලින්ම කියලා ජාල රේඛය අඳින්න තියෙනවා. ඊට සංඛ්‍යාත බහුවාර්ෂය අඳින්න තියෙනවා. ඔව් එමාල්ෂ දාලා තියෙන හොඳයි උත්තරේ දාලා තියෙන හොඳයි. අන්න එහෙම දාන්න උත්තරේ. එතකොට මම දන්නවා ඔයාලා හොඳයි වැඩ ටික කරනවා එහෙම කියයි. හරිද? නැත්නම් ඉතින් අර තේරුම් නැහැ වැඩ උදේ නැගිටලා නිකන් තේරුම් නැහැනේ නේද? හොඳයි. බලන්න මෙතන තියෙනවා රසායනගාර පරීක්ෂණයේ සිසුන් 27 දෙනෙකුට ලැබී තිබූ දියර වර්ග පරිමාව ඇතුළත් සංඛ්‍යාජිත පහක් දැක්වෙනවා. දැන් අපි මේකත් අපි අඳිමුනේ. මෙතන චුටි දෙයක් කරන්න ඕන. දැන් මෙතන බලන්න. දැන් මේ පන්තියක තරම විදිහට දැන් අපි මේ 4 4න් 4ට යන ඒවා ගත්තොත් දැන් 4 8. හැබැයි මේකේ තියෙන 8 16 කියලා. ඔයාලට පේනවනේ මෙතන 8 16 කියලා. 8 16 කිව්වොත් මෙතන මේ ඔව් රෙබෙකක් දාලා තියෙනවා හරි. 8 16 කියලා ගත්තට පස්සේ මෙතන දැන් පරතරයේ තියෙනවා 8ක්. මෙතන තියෙනවා 4ක්. මෙතන 4යි. මෙතන තියෙනවා 12ක්. මෙතන තියෙනවා 4ක්. දැන් බලන්න බැටියෝ මේක තරම විදිහට ගන්න ඉන්නේ 4. හොඳද? පන්තියක තරම විදිහට ගන්න පුළුවන් අපිට 4. ඒතර 4ෙන් බැලුවොත් 8 කිව්වම දෙකෙන් ගුණ වෙලානේ. දැන් මෙතන තියෙන්නේ 4 වරක් 2. මෙතන තියෙන්නේ 4 වරක් 3. එහෙනම් ඔයාලට ලැබෙන ගාණ අනිවාර්යෙන් දැන් දෙකෙන් ගුණ වෙලා තියෙනවා නම් දෙකෙන් මෙතන බෙදෙන්න ඕන. හරිද? මෙතන දෙකෙන් බෙදෙන්න ඕන. ඒතර අපිට මෙතන ඉන්නේ 6යි. ඊට පස්සේ මේ වැදගත් එකක් මේක. ඊට පස්සේ ගොඩක් අය අමතක කරනවා මේ වැඩේ කරන්න. මෙතනදී 3ෙන් බෙදන්න වෙනවා. 6 කියන එක 3ෙන් බෙදන්න වෙනවා. එතකොට මෙතන එන 2යි. ඒතර ඔයාලා අපේ ලකුණු කරද්දී හරියටම මේ තීරුවල උස හරිද? ඔය ලකුණු කරන්න තියෙන්නේ අපිට දැන් 8000 ලකුණු කරන්න තියෙන්නේ 6යි. 20 32 ලකුණු කරන්න තියෙන්නේ 2යි. හරි. ඒ විදිහට අපි ලකුණු කරමු. ඒතර ඔයාලා වැඩේ ගොඩක් තේරෙයි වැඩේ. මේ පැත්තට පරිමාව දීලා තිනවා මිලි ලීටර වලින්. අනිත් පැත්තට අපිට තියෙන සිසුන් ගණන. අපිට සිසුන් ගන්න මේ පැත්තට තියෙනවා. හරිද? මේක ඔක්කොම අපි බලමු. 0.4 මෙතනදී මෙන්න මෙතන මේ පැත්තට අපි චුට්ටක් දික් කරගන්න වෙනවනේ මේ අපිට අඳින්න වෙනවනේ මේ සංඛ්‍යාත බහුවාර්ෂය. හරි. එතකොට මෙතන 8යි 12යි 16යි 20යි 24යි 28යි 32යි 36යි. මෙතෙන් චූට්ටක් දික් කරගන්න වෙනවා. මොකද අපිට සංඛ්‍යාත බහුවාර්ෂයේදී අනිත් පැත්තට පොඩ්ඩක් එනවනේ. 1යි 2යි. හැම වෙලේම පිටු වැඩියෙන් එකක් සියන්න. දැන් ඔය 0.4කම මේ පැත්තෙන් ඍණ පැත්තට කියන්න වෙනවා. එකක් ඒකම ධන පැත්තට. දැන් 36 කෝ 36ට මේ 36ට එකක් වැඩිය තියාගන්න වෙනවා අපිට නේ. හරි. හරි. දෙන්න 40 කියලා අපි දාගමු. මෙතන තියෙන්නේ පරිමාව මිලිලීටර වලින් 36 40.
අපි දැන් ඉඳගෙන යමු නේද? විසුන් ගන්න පැත්තේ ඉන්නවා. 4 8 4 8 මේ පැත්ත නම් අවශ්‍ය නැහැ නේ 4 8 නිසා අවුලක් නැහැ 4 8න් කියන්නේ 5යිනේ 4 8න් උන 5යි ඒක ගානට වැඩි රූල දෙලා නේ 4 8 ඊට පස්සේ 8 16 8 16 තියෙනවා 6ක් 8 16ට අපිට 6ක් එනවා 8 16 හරියට බැඩියෝ මෙන්න මේක අඳින්න ඕන දැන් මෙන්න පේනවනේ මේකේ මහත් වෙලා එන එක අර පළවෙනි තරම වගේ ඩබල් වෙලා තියෙනවා තියෙනවා ඊට පස්සේ ඊළඟට තියෙනවා 3ක් නේ රාශිය 20කට 3ක් තියෙනවා 20 32 ඔන්න ඒකට 2යි තියෙන්නේ අපිට 6යි දීලා තියෙන 2යි කරන්නේ ඉතින් 32 36ට එකයි එතන එකයි මේ විදිහට එකයි මේකේ අපිට මේ පැත්තට අවශ්‍ය නැහැ නේ මෙතන එකක් අවශ්‍ය නැහැ හරි ඊළඟට දැන් අපි සංඛ්‍යාත බහුවාර්ෂය අඳිමු මෙතන තමයි හැම තීරුවකම මැද ගන්නවා. දැන් ඔය කට්ටියට වර්ධන තරක් කියන්න යන්නේ. දැන් මෙහෙම ගනිද්දී දැන් මේ ඩබල් වෙලා තියෙනවනේ. මේ තීරු දෙකක් සයිස් එකට හැබැයි ඇඳලා තියෙනවා. ඒක මේ බෙත්තේ වෙනවා තීරු තුනක සයිස් එකක් ඇඳලා තියෙනවා. හැබැයි හැම තැනම පිට මැද ගන්නවා. දැන් මෙතනත් ගන්න ඕන. ඒකේ අඩුම තරමින් එයා දැන් මැද ගන්න අනිවාර්යෙන්ම. මෙහෙම හරියට මැද ලකුණු වෙන්න ඕන. 28 32 කියනවා කියන්නේ 30. දැන් 32 36 කියන්නේ 34 ගන්න ඕන. එතනත් මෙන්න මැද ලකුණු වෙන්න ඕන. මෙහෙම තැනක මැද ලකුණු වෙන්න ඕන. ඊට පස්සේ අපි යා කරනවා මෙහෙම. අනිවාර්යෙන් අතර දාන්න මට අඩුපාඩු කියන්න පුළුවන් ඔයාලගේ එතකොට මොකද වෙලා තියෙන අවුල දැන් ටික දෙනයි දාන්නේ දැන් කොච්චර කිව්වා සිංහල තේරෙන්න ළමයිට හරි මොන විදියට මේ අපිට සංඛ්‍යාත බහුපාර්ශ්වය අඳින්න පුළුවන් ළමයි අතර දාමු කට්ටියම හොඳයි ශානි ලස්සනට කළා තියෙනවා ලස්සනට දාලා තියෙනවා ශානි අනිත් කට්ටියත් ඒ වගේ කරන්න හරි පිළිවෙලයි වැඩි ලස්සනට තියෙනවා හිමාංශත් හොඳයි අද දාලා තියෙනවා
නම chat එකට දාන්න පුළුවන්. ඊමල්ස් අපේ දාන්නේ chat එකටම දානවා. අනිත් අයටත් එහෙම දාන්න පුළුවන්. දැන් ඔය Zoom එකේ ඉන්න ගමන් දාන්න පුළුවන්. try කරොත් දාන්න පුළුවන් මේ ඉන්න ගමන්ම ඔයාලට ෆොටෝ එකක් කරන් ඒක අරන් එහෙම දාන්න පුළුවන් හොඳද? chat එකට. හරි ලොකු අමාරු දෙයක් නෙවෙයි ටක් කරලා ෆොටෝ එකක් දැම්ම. අපේ ඊමල්ස් දාන ඔය විදිහට. ඒ කියන්නේ අපේ මේ group එකටම දාන්න. එහෙම දාන්න බැරි කට්ටිය group එකට දාන්න. දැන් අපේ මේ ශාලිනී එහෙම ලස්සන දානවා මේ group එකට. group එක නෑ private දානවා. හරිද ළමයි කෝ අපිට දැන් ටික දෙනයිනේ දැන් මේ අනිත් කට්ටිය. අනිත් කට්ටිය අදලා දාන්න. මේක විශේෂයෙන්ම ගොඩක් විභාගයට එනවා මේ වගේ ඒවා. මේ මෙතන තීරුවල මේ පරතරය වැඩි වෙන්න පුළුවන්. හරි ඒකට අපි ඒක බෙදලා තමයි දාන්නේ. පොඩි මාෂා දාන්නේ නැද්ද උත්තර? හරි අපි බලමු මේ දැන් ඇත්තටම ටික දෙනයි දාන්නේ උත්තර. පහන්නේ උත්තර ආවේ නැහැ. පහන්නේ නේ කවුද නාවීන්? රෙබෙකා, සෙතුන්, විමර්ශනය දැන් උත්තරකෝ. හරි අපි යනවා ඊළඟ එකට. ඊළඟ එකේ තියෙනවා මිනිසුන්
දෙනෙක් දිනකදී භාවිතා කරන ලද ඉන්ධන ප්‍රමාණය තුළත් අසම්පූර්ණ සංඛ්‍යාත ව්‍යාප්තිය පහක් දැක්කේ. දැන් මෙතන අපිට මායිම් සහිත එකක් හදන්න වෙනවා. අර කලින් අපි වට මේ පාසල් පිළිවෙතින් මම අර කියලා දුන්නේ අර මායිම් සහිත එකක් හදන එක. අපි ඒ විදිහට එකක් හදලා මේක අඳින්න ඕන. හරිද? දැන් මේ වගේ වෙලාවට තමයි බලන්න 5 7 7න් පස්සේ 8 අර එකටම යන්නේ නැහැනේ 5 7 7 10 එහෙම ආවනම් හරි. දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ 5 7 8 10 කියලා තියෙන්නේ. ආවි 10 පස්සේ 11 තියෙන්නේ. දැන් මෙතන අපිට පේනවා මෙතන මේ 7යි 8යි අතර ඒ පරතරය මේකෙදි මෙල සම්බන්ධ වෙලා නැහැ නේද? ඒ 7යි 8යි අතර ප්‍රමාණයක් තියෙනවනේ. එතකොට ආපහු 10යි 11යි අතර තියෙනවනේ. ඒකට බැඳිලා නැත. හරිද? අපි ඒක හදාගන්න හදා. ඒ මුලින්ම හදුමු අපි ඒක මෙතන එනවා බිඳුවයි අංක මේ දැන් මේ දීලා තියෙන්නේ සීමා ටික. පහළ සීමාවයි ඉහළ සීමාවයි. දැන් මායිම් හදන්න යන්නේ. හරිද? එතෙන්දී අපි කරනවා 5 කියලානේ තියෙන්නේ අපිට ගන්න පුළුවන් 4.5 මෙතන එනවා 7යි. දැන් ඔන්න 5න් 0.5ක් අඩු කරා 4ට 0.5 දෙන්න යන්නේ. එතකොට අපිට එනවා 7.5. හරිද? දැන් ඊට පටන් ගන්න ඉතින් 7.5. 7.5 10.5 ආපහු 10.5 13.5 හරිද? දැන් අපිට පේනවාද මේක 4.5 5.5 6 තුනෙන් තුනට සෙට් වෙන්නේ නේද? තුනෙන් තුනට අපිට සෙට් වෙනවා. දැන් 13.5 ඊට පස්සේ 16.5 ආපහු 16.5 19.5 මෙන්න මේ විදිහට අපිට මායින් ටික හදාගන්න ඕනේ. දැන් ළමයි මතක තියාගන්න දැන් 4.5 තියෙනකොට මේකේ සංඛ්‍යාත බහුවාශ්‍රයත් අඳින්න තියෙනවා අපිට නේ. ඔව්. ඒක නිසා අනිවාර්යෙන් 4.5න් තව 3ක් අඩු වෙන්න ඕනේ. ඒ වගේම 19.5ට තව 3ක් එකතු වෙන්නත් ඕන. නැත්නම් සංඛ්‍යාත බහුවාශ්‍රය අඳින්න බෑනේ අපිට. හරි. අපි මේ විදිහට එහෙනම් මේ අඳිමු. මායින් ටික අපි දාගමු. දැන් 4.5 3ක් කරනවා අපිට එනවා 4න් 3ක්. දැන් 1.5ක් ගන්න පුළුවන්. 1.5 4.5 ඊට පස්සේ 19.5ට දැම්මොත් 20.5 21 22.5ක් ගන්න පුළුවන් නේ. 20යි 21යි 22.5. ඔව් ඒ විදිහට අපිට ගන්න පුළුවන්. අපි එන පටන් ගමු 1.5න් පටන් ගමු. හරි. එතන බිඳුව ගමු. එතන 1.5 4.5 7.5 10.5 13.5 16.5 19.5 22.5 ඔය විදිහට දාගන්න වැඩි. දාලා අනිත් පැත්තට දාගමු. අපේ වැඩිම ගාන තියෙනවා අපිට මේකේ වැඩිම ගාන තියෙන්නේ අපිට 9 20 25 තියෙනවානේ. ඒතර අපිට 25 කිව්වොත් මේක යන්න අමාරුයි. අපි දෙකෙන් දෙකට යමු නේද? දෙකෙන් දෙකට ගියොත් අපිට ගන්න පුළුවන්. මෙතන අර වෙන ගැටලුවක් නෑ මේ. ඒ කියන්නේ පරතරය බැලුවොත් යන්නේ ඔක්කොම තුනෙන් තුනටනේ. එතකොට ගැටලුවක් වෙන්නේ අර බෙදා ගන්න අවශ්‍යතාවයක් නෑ. නැත්තම් බැලුවොත් පරතරය අපි ඩබල්ලා තිබ්බොත් දෙකෙන් බෙදා ගන්න ඕන. හරි. මෙතන අපි දෙකෙන් දෙකට යමු. කිසි ගානක් තියෙනවනේ. අපි ගමු 2 4 6 8 10 12 14 16 18 20 22 24 26ක් කියනවා. අවුලක් නැහැ නේ. දෙක කොට දාගන්න පුළුවන්. එක පැත්තකට තියෙනවා
දාගන්න පුළුවන් මායිම් සහිත පන්ති ප්‍රාන්තර අනිත් පැත්තේ තියෙනවා මිනිසුන් ගන්න. මේක අපි දාගමු ඉන්ධන කියලා දාගන්න මායිම් සහිතව. ඉන්ධන තියෙන මේ පැත්තේ දීලා තියෙන අපිට මොනවයින්ද? එතන ලීටර්ස් වලින් තියෙනවා ඒක අපි දාමු මායිම් සහිතයි. මේක මායිම් සහිතව. අනිත් පැත්තට තියෙන මිනිසුන් ගන්න නේ. ඊට තියෙන මිනිසුන් ගන්න. මේ පැත්තට මිනිසුන් ගන්න. මෙතන මිනිසුන් ගන්න වෙනවා. එතකොට ළමයි ලකුණු කරමු අපි. මුලින්ම අපිට තියෙනවා 9ක් ලකුණු කරන්න තියෙනවා. 4.5යි 7.5යි 9ක් ගන්න ඕන. 10යි අපි ගමු 10යි 8යි අතරට. හරි මෙන්න මේ ගානට තමයි ඉන්නේ අපිට. ඒක මැද තමයි ගන්න ඕන හරියට. මේ විදිහට අපි ලකුණු කරන්න ඕන. ඊළඟට 20ක් ලකුණු කරන්න ඕන. 18 20 එතන 20ක් කියලා. ළමයා හරියට ලකුණු වෙන්න ඕන 20යි. ඊළඟට 25යි. 25යි කියන්නේ 24 25 විතර තමයි. 26යි 24යි අතර. මැද ගන්න ඕන හරියට. ඔය විදිහට ගන්න. ඊළඟට 14 14 14 කියන්නේ මෙතන 10යි 12යි 17යි මෙතන. මේ ටික ගන්න ළමයි. ඊළඟට තියෙනවා 10ක්. ඊළඟට තියෙනවා 10ක්. හරි. හරි ඊට පස්සේ ලකුණු කරමු අපි. හරියට මායිම් සහිතව අපි අඳපු එකක් මේ තියෙන්නේ. හරි ඔන්න වගේ නෝ. බලමු අපිට උත්තර දානවාද ළමයි. හරි අනිත් අයත් දාන්න. තීමාංශ දාලා දෙන උත්තරයක්. අපේ ළමයි කවුරුත් අඳින්න. මේක මේ පාර අනිවාර්යෙන් විභාගයට එයි. මොකද දෙවෙනි වාර විභාගයට ජාල රේඛය සංඛ්‍යාත බහුවචන දාන්න පුළුවන්. මේකේ තව කොටසක් තියෙනවා සමෝචිත සංඛ්‍යාත වක්‍රය. ඒක තියෙනවා. ඒතර ඒකත් අපි කරමු. ඊළඟට තියෙනවා මේ පාඩමෙන් අපිට අන්තස් චතුර්ථක පරාසය චතුර්ථක ගැන තියෙනවා. ඒ සමෝචිත සංඛ්‍යාත වක්‍රය ඇසුරෙන් අන්තස් චතුර්ථක පරාසය වань තියෙනවා. අශෝප කියලා අපි කෙටියෙන් කියන්නේ Q3 අඩු කිරීම Q1.
ටිකක් අපිට තියෙනවා හදන්න. ඒක වෙනම කොටසක්. ජාල රේඛීය සංකේත බහුවශය කියලා තමයි මට හිතෙන්නේ මොකද අර දෙවෙනි වාර විභාග නිසා. හරි. හරි ඊළඟට අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න වර්ගයක් අහලා තියෙනවා ජාල රේඛය ඇසුරෙන්. අපි ඒකත් කරමු. ඊට පස්සේ තමයි චතුර්ථක සහ අන්ත චතුර්ථක පරාසය කියන කොටස තියෙන්නේ. අපි මෙතනින් ජාල රේඛය සහ සංඛ්‍යාත බහුවර්ෂය කියන කොටස අවසන් වෙනවා. අපි ඒක ප්‍රශ්න ටිකක් ලියමු. ප්‍රශ්න වලට උත්තර ලියමු. හරි. ඉස්සෙල්ලාම කියන බලන්න පිටි මේක තියෙනවා පස්වෙනි ප්‍රශ්නය. ගෙවත්තක වූ පාත්‍යයක ඇති මිරිස් වැල සමූහයක උස නිරූපණය කරන ජාල රේඛයක් මෙහි දැක්වේ. ඒ ඇසුරින් පහත දැක්කන ප්‍රශ්න වලට පිළිතුරු සපයන තමයි තියෙන්නේ. හරිද? මෙතන තියෙනවා පළවෙනි ගහන්නේ මේ සෙන්ටිමීටර් 29කට වඩා උසින් අඩු පැල සංඛ්‍යාව කොපමණද? දැන් 29කට වඩා අඩු ටික තමයි අහලා තියෙන්නේ. 29කට වඩා අඩු නිසා අපිට දැන් මේ 29 32 එක ගන්න බෑනේ නේ. 23යි 26 26යි 29 යන්න ඒ ටික ගන්න පුළුවන්. ඒක උතෙන්දී මෙතන 3යි මෙතෙන්ට 3ක් තියෙනවා නේ. මෙතනත් 3යිනේ. ඒතර අපිට 29 වඩා උසින් අඩු පෙළ සංඛ්‍යාව. ඒතර අපිට 6ක් තමයි ගන්න වෙන්නේ. බලන වලටත් ගන්න පුළුවන් කියලා. ඊළඟට මෙතන 1යි 1යි 1යි. අනේ කල්පනා මෙතන 3ක් තියෙනවා. හොඳද? ඊට මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක් නේ. 6 කියලා කියන්නේ 12. මේක 12ක් තියෙනවා. මේක 12ක් තියෙනවා. හරි. උස 35 සෙන්ටිමීටරට නොඅඩු පැල සංඛ්‍යාව කීයද? උස 35 සෙන්ටිමීටරට නොඅඩු. දැන් මෙතන කියන්නේ ඒ කියන්නේ ඊට වඩා අඩු නැති කියන එකනේ අදහස කියලා නොඅඩු. එතකොට මේ බලන කට්ටියන්ට උත්තර දාන්න බලන්න පොඩි ප්‍රශ්න ටිකක් අහලා තියෙන්නේ. ප්‍රශ්න තුනයි අහලා තියෙන කට්ටිය ටක් ගාලා ඉන්න අය දැන් මට බලා ගන්න පුළුවන්. වැඩෙත් එක්ක ඉන්නේ කවුද කියලා මේ ප්‍රශ්න තුනට උත්තර දාන්න. ඔයාලට ඒ හිතන උත්තරේ දාන්න. ටක් ගාලා දාන්න. මම කරලා තියෙනවා අපේ එමල්ෂ දාලා තියෙනවා. දැන් අපේ ඉන්න අය ටක් ගාලා මේ උත්තර ටික දාන්න. මොන මයික් එකට උත්තරේ දැම්මම අයිතර දාන්න. ඔය ටිමාෂ උත්තරේ දැම්මා. අයිතර දාලා බලන්න. අපේ ළමයි ඉක්මන් කරන්න. මේ එමල්ෂ දාලා තියෙනවා හරි. එමල්ෂ දාලා තියෙනවා උත්තරයක්. අනිත් අය දාන්න බැරි. කට්ටිය බලමු නේ එමල්ෂ උන්න වැඩෙත් එක්ක ඉන්නවා.
ශාලිනී දාලා තියෙන උත්තරයක් අපි එකත් බලමු. අනිත් අය දාන්න පිට ප්‍රශ්න දෙකයි තියෙන්නේ ටක් කරලා දාන්න. මායලක් ගන්න එපා ටක් කරලා දාන්න. මොන අපේ ශාලිනී උත්තර දෙකම දාලා තියෙනවා. අනිත් බබලක් දාන්න ටක් කරලා. කොහොද දැන් කට්ටිය. අවසාන කොටස යන්නේ. ඉක්මනට දාන්න උත්තර. හරිනේ එලා වැටිනේ. ඔන්න ඒත් දාලා තිබ්බේ අපිට උත්තරේ ශාලිනී දැම්මා. අපේ කට්ටියට උත්තර දාන්න නැහනේ. ඒ කියන්නේ 35ක් වෙන්නත් පුළුවන් පිටේ උස 35ක් වෙන්නත් පුළුවන් ඊට වඩා අඩු වෙන්න බෑ කියලා 35ට වැඩිව ගන්නත් පුළුවන් නේ 35 දෙනෙ නොඅඩු කියලා කියන්නේ 35ක් වෙන්නත් පුළුවන් ඊට වඩා වැඩි ටික තමයි මේ අහලා තියෙන්නේ 35ට වඩා අඩු වෙන්න බෑ 35 ගන්න පුළුවන් හරි 35 ගන්න පුළුවන් 35ට වැඩි ටික ගන්න පුළුවන් එතන මෙන්න මෙතන තියෙන මම ඔයාලට කිව්වේ මෙන්න මේ කොටස තමයි ඔය කියලා තියෙන්නේ මෙන්න මේ ටික ගැන තමයි ඔය කියලා තියෙන්නේ මම කිව්වා 1 1යි එතන එතන 2යි හොඳද එතන 2යි එන්නේ ඊට පාත්‍යයේ මුළු මිරිස් පැල ගන්න අපෙන් අහලා තියෙනවා. එතකොට මෙතන වැඩි 3යි 3යි 6යි 18යි 18යි 3යි ඔක්කොම 21ක් එනවා නේ. ඔක්කොම 21ක් එනවා. එහෙනම් එතකොට අපේ දත්ත නිරූපණය පාඩමේ 11 වසර මේ ජාල රේඛය හා සංඛ්‍යාත බහුශ්‍රයට අදාළ කොටස ඉවරයි. ඊළඟට තියෙන අපිට චතුර්ථක සහ අන්ත චතුස්ක පරාසය. ඒ වගේම සමෝචිත සංඛ්‍යාත වක්‍රය. ඒකත් අමාරු කොටසක් නෙවෙයි ලේසි එකක් තියෙන්නේ. අපි ඒ ටිකත් කරමු. අදට අපි මෙතනින් පන්ති නවත්තනවා. පාසල් පෙළ පොතේ අභ්‍යාස. ඒ කියන්නේ ඒවත් ඔයාලා කරන්න ඕන අනිවාර්යෙන් ජාල රේඛය හා සංඛ්‍යාත බහුශ්‍රයට අදාළ කොටස් වල පාසල් පෙළ පොත අභ්‍යාස ටික. අනිවාර්යෙන් ඒ ටිකත් කරන්න. ඒ ටික කරලා මට දාන්න. හරි.